1906 ජපානයේ ශිෂුවෝකාවල උපදින කම්මල්කරුවෙක්ගේ පුතෙක් අද වෙනකොට ලෝකේ හොල්ලපු බ්‍රෑන්ඩ් එකක් හදලා තියෙනවා. ඒ තමයි Honda. Honda කියනකොට අපේ ඔළුවට එන්නේ cars motor bikes විතරද? නෑ. එතනින් එහාට ගිහලා boat engines, aircraft engines වගේ robotic තාක්ෂණයේ පැත්තෙන් උනත් අතිනවීනාම්පන්න ගොඩක් ලෝකෙට දායාද කරපු Honda ආයතනයේ නිර්මාතෘ සොචිරියෝ Honda ගැන අද අපි කතා කරමු. කොහොමද සොචිරියෝ Honda බිඳුවේ ඉඳලා අද වෙනකන් එයාගේ අධිරාජ්‍යය ගොඩනගන්න මොන වගේ ස්ට්‍රැටජිස්ද පාවිච්චි කරේ, මොන වගේ දේවල් දෙය උපයෝගී කරගත්තේ මේ බ්‍රෑන්ඩ් එක අද අපි දකින Honda ආයතනයේ බවට පත් කරන්න. සොයිචිරියෝ Hondaගේ පවුලේ අමතර ආදායම් මාර්ගය වෙන්නේ පරණ යතුරුපැදි අලුත් වැඩියාව. ඉතින් පරණ යතුරුපැදි අලුත් වැඩියා කරන්න එයාගේ තාත්තට උදව් වෙනකොට මෙයාගේ ජීවිතේ එක හැරුම් ලක්ෂයකට එනවා. මොකද ඒ කාලේ රිලීස් වෙනවා Ford Model T එක. ඉතින් මේක දැක්කට පස්සේ ඒ කාලේ ලොකු බ්ලාස්ට් එකක්. සොයිචිරියෝ Hondaගේ ආසාව, පැෂන් එක ඒ පැත්තට තව තවත් වැඩි වෙන්න පටන් ගන්නවා. පෙට්‍රල් සුවඳට එන්ජින් වලට පැෂන් එකක් තියෙන මේ කොල්ල පටන් ගන්නවා රස්සාවල් හොයන්න. ඉතින් රස්සාවල් හොයලා බැරිම තැන මෙයා ආර්ට්සෝකයි කියන ජපානයේ ගෑරේජ් එකට ඇප්ලිකේෂන් එකක් දානවා. ඔහුට පළවෙනි රැකියාව එතනදී ලැබෙනවා. එතනදී ඔහුගේ රැකියාව වෙන්නේ ක්ලීනින්. එතකොට ඔහුට සිද්ධ වෙනවා එතන පිරිසිදු කරන්න. ඒ වගේම මේ ආයතනයේ ප්‍රධානියාගේ දරුවන් අධ්‍යාපන කටයුතු වලට එළියට අරගෙන යන්නේ. ඒ වගේම අයිතිකරුවාගේ දරුවන් බලා ගැනීම. මේ වගේ පොඩි රස්සාවකින් තමයි සොයිචිරියෝ Hondaගේ ගමන පටන් ගන්නෙ. ඒත් අපි දන්නවා යම්කිසි තැනක ඉන්නවා නම් දක්ෂ ඒ වගේ උනන්දුවක් තියෙන කෙනෙක් ඕනම තැනක ඒ කෙනා හයිලයිට් වෙනවා. ඉතින් මේ වගේම ආර්ට්සෝකයි කියන ගෑරේජ් එකේ සොයිචිරියෝ Honda කියන්නේ කැපී පෙනෙන උනන්දුවක් තියෙන දක්ෂ චරිතයක් බවට පත් වෙනවා. මේ වෙනකොට ආර්ට්සෝකයි කියලා කියන්නේ ජපානයේ ගොඩක් ලාභ ලබන ආයතනයක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් මේ ජපානයේ ආර්ට්සෝකයි ගෑරේජ් එකේ අයිතිකාරයට ඕන වෙනවා නව ශාඛාවක් විවෘත කරන්න හොමාමත්සු කියන ජපානයේ ප්‍රදේශයේ. ඉතින් මේකට සුසුකම් තියෙන කෙනා තමයි සොයිචිරියෝ Honda කියලා කියන්නේ. ඉතින් ඒ ආයතනයේ ප්‍රධානියා දෙපාරක් හිතන්නේ නැතුව සොයිචිරියෝ Hondaට ඒ බලතල දෙනවා. හරි වා ගිහිල්ලා එතන වැඩ ටික පටන් ගන්න. ඒ වැඩ ටික පටන් අරගෙන අපි මේ බිස්නස් එක ඩෙවලොප් කරමු. ඔයාලට ලොකු ලාභයක් මම එතනින් දෙන්නම්. ඉතින් ඒ පොරොන්දුව හිත ඇතිව සොයිචිරියෝ Honda පටන් ගන්නවා නව හොමාමත්සු ප්‍රදේශයේ ශාඛාව ආර්ට්සෝකයි ගෑරේජ් එකේ. මේ විදියට දිගට වැඩ කරන සොයිචිරියෝ Honda 1936 වගේ වෙනකොට ඒ ෆීල්ඩ් එකේ ලොකු නොලෙජ් එකක් තියෙන කෙනෙක් බවට පත් වෙලා. ඉතින් ඕනම කෙනෙකුට එක රස්සාවක දිගට නිරත වෙනකොට පොඩි බෝරින් ගතියක් තියෙනවා. එතනදී මෙයා ලොකු තීරණයක් ගන්න ඔහුගේ ජීවිතය වෙනස් කරන්න. ඔහු තීරණය කරනවා මේ රෙපෙයාර් කරන ෆීල්ඩ් එකේ ඉන්නේ නැතුව මැනුෆැක්චරින් පැත්තට බහින්න. මොකද මැනුෆැක්චරින් වලටත් ඔහුගේ ලොකු ආසාවක් පැෂන් එකක් ඒ කාලේ තිබුණ නිසා. මේ විදියට දීර්ඝ කාලයක් මේ ශාස්ත්‍රයේ නියැලෙන සොයිචිරියෝ Honda පටන් ගන්නවා ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ටෝකයි සේකි කියන නමින් ඔහුගේම පිස්ටන් සහ පිස්ටන් වලට අදාළ පිස්ටන් රින්ග්ස් හදන බිස්නස් එකක් මෙයා පටන් ගන්නවා. ඉතින් මේ විදියට බිස්නස් එකක් පටන් ගත්තම ඕනම කෙනෙකුට එන ප්‍රශ්නයක් තමයි කොහොමද මං ඊට අදාළ ප්‍රාග්ධනය හොයාගන්නේ. ඉතින් මේ ප්‍රාග්ධන එකතු කරන්න මෙයා පටන් ගන්නවා නොයෙකුත් ව්‍යාපාර ඉස්සරහට යන්න. සොයිචිරියෝ Honda එකපාර ආර්ට්සෝකයි වලින් අයින් වෙන්න ගියේ නෑ. එයා උදේ ආර්ට්සෝකයි වල වැඩ කරන ගමන් තමයි හවස යාගේ බිස්නස් එක ඩෙවලොප් කරන්න මහන්සි වෙන්නේ. මේ වෙලාවේදී මෙයා යන්නේ ආර්ට්සෝකයි වලේ නිර්මාතෘවරයා ගාවට. ඒ වගේම තව නව ව්‍යාපාර වලට ආයෝජනය කරන ආයෝජකයන් කීපයක් ගාවට. ඒ හැමෝම මොහුගේ ආයාචනා ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒ කාලේ ආර්ට්සෝකයි කියලා කියන්නේ ලොකු ලාභයක් උපයන ආයතනයක්. මොකද කිසිම ආයතනයක් කැමති වෙන්නේ නැහැ තමන්ගේ සල්ලි නැති කරගන්න ලොකු රිස්ක් එකක් අරගෙන උන් නොදන්න බිස්නස් එකකට ඉන්වෙස්ට් කරලා. හැබැයි මේ කිසි දෙයක් නිසා සොයිචිරියෝ එයාගේ පැෂන් එක එයාගේ හීන වලට යන ගමනක් අරින්නේ නැහැ. ඉතින් 1939 වගේ වෙනකොට මෙයාට පුළුවන් වෙනවා අතිසාර්ථක විදියට මේ පිස්ටන් ආකෘතියක් හදාගන්න. මෙන්න මේ පිස්ටන් එකේ ආකෘතිය පිස්ටන් එක හදලා මෙයා මාකට් එකට රිලීස් කරාට පස්සේ මෙයාට ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් ඒ හරහා එන්න පටන් ගන්නවා. අන්න එතනදී මෙයා තීරණයක් ගන්නවා දැන් හරි මේක තමයි කාලේ ආර්ට්සෝකයි වලින් අයින් වෙලා මගේම බිස්නස් එකට බහින්න. ඔන්න ওই විදිහට රස්සාවෙන් අස් වෙලා ඔහුගේ ව්‍යාපාරය දියුණු කරගෙන යනකොට ඔහුට එන ඕඩර් එකක් ටොයෝටා ආයතනයෙන්. ටොයෝටා ආයතනයෙන් ඕඩර් කරනවා ඔහුගේ ආයතනයේ පිස්ටන් 50ක්. හැබැයි මේ ටොයෝටා ආයතනයට ඔහු යන පිස්ටන් 50න් ඇප්‍රූව් වෙන්නේ 3යි. ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ විදිහට දැන් මොහු රැකියාවෙන් එක පැත්තකින් අයින් වෙලා ඉවරයි. මොහුගේ මානසික පීඩනය ගොඩක් වැඩි. මොහුගේ පැෂන් එක මොහු අතරින්න කැමතිත් නැහැ. මෙතනදී සොයිචිරියෝ Hondaට වැටහෙනවා මෙතන තියෙන ලොකුම ગેප් එක තමයි මේ පිස්ටන් පිළිබඳ තියෙන නොලෙජ් එක. ඉතින් මේ නොලෙජ් එක පොලිෂ් කරගන්න සොයිචිරියෝ Hondaට සිද්ධ වෙනවා යුනිවර්සිටිස් වලට ඇතුල්ලා පිස්ටන් කියන තාක්ෂණය ගැන ඉගෙන ගන්න. ඒ වගේම පිස්ටන් ගැන ඉගෙනගෙන කරම එයා ඉස්සරහට යනකොට මෙයාට හම්බ වෙනවා ෆීල්ඩ් එකේ ලොකු දැවැන්ත පුරු එක්ස්පර්ට්ස්ලා. ඉතින් මෙයාලත් එක්ක එකතු වෙලා වැඩ කරලා කාලයක් යනකොට මෙයාලට පුළුවන් වෙනවා හරි ක්වොලිටි එකේ රියල් ප්‍රොඩක්ට් එකක් එළියට දාන්න. අලුත් පිස්ටන් එක එලි දැක්කුවට පස්සේ සොයිචිරියෝ Hondaට සෑහෙන ඕඩර්ස් ප්‍රමාණයක් එනවා. ඉතින් දැන් එයාගේ හීනේ හරි. එයා යාගේ ගෝල් එකට ආවා. ඉතින් මෙයා පටන් ගන්නවා දැවැන්ත සමාගම් වලට පිස්ටන් නිෂ්පාදනය කරලා විකුණන්න. ඉතින් මේ විදියට බිස්නස් එකේ කාලයක් දැවැන්තව දියුණු වීගෙන යනකොට සොයිචිරියෝ Hondaට සිද්ධ වෙනවා ලොකු අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න 1941 එන දෙවන ලෝක යුද්ධෙදී මෙයාගේ ව්‍යාපාර සේරම බිඳුවටම කඩා වැටෙනවා. 1941 ලෝක යුද්ධෙන් මෙයාගේ ෆැක්ටරි එකට වැන්න බෝම්බයක් නිසා ෆැක්ටරි එක බිමට සමතලා වෙනවා.
ඔහු ගොඩනගපු අධිරාජ්‍ය නැති වෙන්න යන විනාඩි කිහිපයක් විතරයි. හැබැයි මේ කිසි දෙයකින් සොයිචිරියෝ සැලෙන්නේ නැහැ. මේ වෙනකොට රටේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. මිනිස්සුන්ට කන්න බොන්න නැහැ. තෙල් නැහැ. ඉතින් මේ විදිහේ ප්‍රශ්න ගොඩක් තියෙන කාලෙක සොයිචිරියෝ Honda අඳුර ගන්නවා මිනිස්සුන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අඩු මුදලකින් ඔවුන්ගේ ගමනක් යන්න අඩු මුදලක් පාවිච්චි කරලා චීප් ට්‍රාන්ස්පෝර්ට් මොඩ් එකක් හදාගන්න විදියක් නැතිකම. ඉතින් මෙන්න මේ ගැටලුව අඳුනගෙන චීප් ට්‍රාන්ස්පෝර්ට් මොඩ් එකක් විදියට සොයිචිරියෝ Honda පටන් ගන්නවා පරණ බයිසිකල් ටිකක් එකතු කරගෙන ඒ වගේම පරණ එන්ජින් ටිකක් එකතු කරගෙන බයිසිකල් වලට එන්ජින් ෆික්ස් කරලා විකුණන්න. මෙන්න මේ විදියට පරණ බයිසිකල් වලට පරණ එන්ජින් ෆික්ස් කරලා විකුණන්න පටන් ගත්ත බිස්නස් එක Honda කෝපරේෂන් විදියට නැවත සොයිචිරියෝ Honda කරලියට අරගෙන එනවා. මේ විදියට කරලියට අරන් ආපු Honda කියන සමාගමේ Honda බයික් එක සෑහෙන්න විදියට ජපානය ඇතුලේ ප්‍රචලිත වෙනවා. මොකද ඒ කාලේ මිනිස්සුන්ට රැකියාවක් නැති වෙච්ච අවධියක්. ඉතින් මේ රැකියාවක් නැති වෙච්ච අවධියේ තව කෙනෙකුට රස්සාවක් දීලා උදව්වක් කරන එක ලොකු සමාජීය වගකීමක් විදියට දකින මිනිස්සු සොයිචිරියෝ Honda වට එකතු වෙන්න පටන් ගන්නවා. එදා ඒ විදියට පරණ බයිසිකල් වලට පරණ එන්ජින් හයි කරලා පටන් ගත්ත Honda කෝපරේෂන් එක අද ලෝකේ තියෙන තැන දැක්කම පුදුම වෙන්න දෙයක් නැහැ. ඒක පිටිපස්සේ තියෙන සොයිචිරියෝ Hondaගේ කැපවීම සහ උනන්දුව. එතනින් එහාට ගිහලා සොයිචිරියෝ Hondaගේ ඔළුවේ තිබ්බ සිතුවිල්ල එයා හරි ලස්සනට එක්සිකියුට් කරනවා දැවැන්ත ව්‍යාපාර අවස්ථාවක් බවට. ඊළඟට සොයිචිරියෝ Honda ඔහුගේ ව්‍යාපාරය ඩයිවර්සිෆයි කරනවා මෝටර් බයික්ස් වල ඉඳලා මෝටර් කාර්ස් වලට. ඊළඟට සොයිචිරියෝ Honda තීරණය කරනවා දැන් මේ මෝටර් බයික් කියන ෆීල්ඩ් එකේ හිටිය ඇති දැන් මට කාලේ හරි ෂිෆ්ට් වෙන්න. පටන් ගන්නවා මෝටර් කාර්ස් මැනුෆැක්චරින්. ඊට පස්සේ පළවෙනි මෝටර් කාර් එක විදියට මිනි ට්‍රක් එකක් අරගෙන එනවා. ඊට පස්සේ Honda Civic එක, Honda Accord එක, ඒ වගේම රේසින් කාර්ස් වගේ අති නවීන මෝටර රථ ගොඩක් අද ලෝකෙට දායාද කරන්නේ සොයිචිරියෝ Hondaගේ කැපවීම උනන්දුව නිසා. සොයිචිරියෝ Honda ඔහුගේ ඔළුවේ තිබුණු අදහස් සිතුවිලි හරිම ලස්සනට එක්සිකියුට් කරලා අධිරාජ්‍යයක් ගොඩ නැගුවා. ඉතින් ඊළඟට අපි කතා කරමු ඔහු ඒ අධිරාජ්‍යය ගොඩ නගන්න මොන වගේ දේවල්ද පාවිච්චි කරේ, මොන වගේ ස්ට්‍රැටජිස්ද පාවිච්චි කරේ. ඉතින් මේ දේවල් ගැන කතා කරනකොට මාරම ආසයි මේ දේවල් ගැන ඉගෙන ගන්න මාරම ආසයි. මොකද මෙතන සොයිචිරියෝ Honda පාවිච්චි කරපු ගොඩක් දේවල් අද වෙනකොටත් අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. අපි කතා කරමු ඔහුගේ අධිරාජ්‍යය ගොඩනගන්න ඔහු පාවිච්චි කරපු සරල ස්ට්‍රැටජිස් කීපයක්. පළවෙනි ස්ට්‍රැටජි එක ගැටලුවට විසඳුමක් ලෙස නිෂ්පාදනයක්. මොකද මේ වෙනකොට දෙවෙනි ලෝක යුද්ධය නිසා ආර්ථිකමය ප්‍රශ්න, පොදු ප්‍රවාහනයේ ප්‍රශ්න, මෙන්න මේ පොදු ප්‍රවාහනයේ ප්‍රශ්න කියන ගැටලුවට උත්තරයක් විදියට තමයි පරණ බයිසිකලයකට පරණ එන්ජින් එකක් හයි කරලා චීප් ට්‍රාන්ස්පෝර්ට් මොඩ් එකක් හදලා දුන්නේ. ඉතින් මේක ඒක නිසා තමයි ඒ කාලේ ගොඩක් ප්‍රචලිත වුණේ. ඔහුගේ ව්‍යාපාර අවස්ථාව පුළුල් වෙන්න හේතුවක් උනේ ඔහු නියම ගැටලුව අඳුනාගෙන ඊට අදාළ විසඳුම සමාජයට දායාද කරා ඔහුගේ නිර්මාණය තුලින්. දෙවැනි ස්ට්‍රැටජි එක තාක්ෂණික විශිෂ්ටත්වය සහ නව උත්පාදනය. Honda ආයතනය නිතරම බැලුවේ ඔවුන් දෙන ප්‍රොඩක්ට් එකේ තියෙන ක්වොලිටි එක උපරිමයටම දෙන්න. ඔවුන්ට අවශ්‍ය වුණා අනිත් ඈත් එක තරඟ කරන්න. ඒ වගේම ඔහු ඒ තරඟයේ අතරතුර වැඩිපුර ફોකස් එකක් දුන්නා ඔවුන්ගේ ප්‍රොඩක්ට් එකේ තියෙන ක්වොලිටි එක. ඉතින් Honda ආයතනය වැඩිපුර උන්ට එන ලාභයෙන් වැඩි කොටසක් වියදම් කරා නව නිෂ්පාදන වලට පරීක්ෂණ කරන්න. ඒ වගේම නව නිෂ්පාදන කරන්න, නවත් හදා බැලීම් කරන්න. ඉතින් මෙන්න මේකත් හේතු වුණා ඔවුන්ගේ ව්‍යාපාරය අතිසාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරන්න. තුන්වෙනි ස්ට්‍රැටජි එක තමයි නිවැරදි සහකරුවෙක් තෝරගන්න එක. මේක අපි වුණත් ගොඩක් ලොකු අවධානයක් දෙන්න ඕන කරුණක්. මොකද සොයිචිරියෝ Honda කියන්නේ ගොඩක් හොඳ ඉංජිනේරුවෙක්. ඉතින් මොහුට හැකියාව තිබුණට ඉංජිනේරු නිෂ්පාදන කරන්න මොහුට මූල්‍යමය පැත්ත ගැන, මාකටිං පැත්ත ගැන ඒ පිළිබඳව තිබුණු දැනුම ගොඩක් අඩුයි. මේ වෙලාවේදී සොයිචිරියෝ Honda අත්වල බැඳ ගන්නවා ෆුජිසාවා කියන පුද්ගලයාත් එක්ක. ෆුජිසාවා තමයි අලෙවිකරණයේ වගේ මූල්‍ය කළමනාකරණයේ වගේ ව්‍යාපාරයට අදාළව බැලුවේ. ඉතින් මේ නිසා තමයි ඔහුගේ ව්‍යාපාරය සාර්ථකත්වයට ගමන් කරේ. හතරවෙනි ස්ට්‍රැටජි එක තමයි ගෝලීය වෙළඳපොළ ඉලක්ක කිරීම. මොකද මේ වෙනකොටත් යුරෝපයේ ගොඩක් බයිසිකල් තිබුණා, මෝටර් බයික් තිබුණා, මෝටර් කාර්ස් තිබුණා. ඒකට උදාහරණයක් විදිහට ඇමරිකාවට Honda මෝටර් බයික් එනකොට ඇමරිකාවේ ලොකු මෝටර් බයික් කම්පිටිෂන් එකක් තියෙනවා. මොකද ඒකේ නිෂ්පාදනය වැඩි, තරඟකාරීත්වය වැඩි. ඉතින් මේ විදිහේ ලොකු මෝටර් බයික් කම්පැනිස් එක තරඟ කරනවා වෙනුවට Honda ආයතනය පාවිච්චි කරපු ස්ට්‍රැටජි එක තමයි හොඳ මිනිසුන් පදින කුඩා යතුරු පැදිය කියන සංකල්පය යටතේ කුඩා මෝටර් බයිසිකල්. ඒ වෙනකොට ඇමරිකාවේ තිබුණු මෝටර් බයික් එකක් ගන්න යන මුදලෙන් 4න් 1ක වගේ මුදලට ගන්න පුළුවන් ගොඩක් රිලයබල් මෝටර් බයික්ස් මෙයාලා හදන්න පටන් ගත්තා. සුපර් කප් වගේ මෝටර් බයික්ස් හදන්න පටන් ගත්තා. මේකත් ඇමරිකාවේ ලොකු පෙරලියක් වුණා ඔවුන්ගේ ඉලක්කවලට යන්න. පස්වෙනි ස්ට්‍රැටජි එක අසාර්ථකත්වයේ දිරිමත් කිරීම. සොයිචිරියෝ Honda කියන විදියට සාර්ථකත්වය කියලා කියන්නේ 99%ක් අසාර්ථකත්වය. මේක ඔයාලා පිළිගන්න නැති වෙන්න පුළුවන්.
හැබැයි හොඳට හිතලා බලන්න ඇත්තටම සාර්ථකත්වයේ අඩංගු වෙන්නේ 100%ක වගේ කාර්යයක් විතරයි. 101යි අපට ලැබෙන දේවල් ලැබෙන්නේ. හැබැයි අපි 99%ක් ෆේල් වෙනවා. ඒ 99% කියන කොටස කවුරුත් ලෝකෙට ප්‍රදර්ශනය කරන්නේ නැහැ. මොකද ඒක ගොඩක් බලන්න ඒක හංගලා තියාගන්න ඔහුගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක ලෝකෙට ලොකුවට පෙන්වන්න උනාට පස්සේ අසාර්ථකත්වයේ කියන කොටස මිනිස්සු ලෝකෙට පෙන්වනවා. අඩුයි මිනිස්සු ගොඩක් පෙන්වන්නේ අර 101 සාර්ථකත්වයේ කියන කොටස විතරයි. ඊළඟ ස්ට්‍රැටජි එක තරගකාරී ක්‍රීඩා හරහා නාමය ප්‍රචලිත කිරීම. මෙතනදී සොචිරියෝ හොන්ඩා හරි ස්ට්‍රැටජික් දෙයක් පාවිච්චි කරනවා. මොකද ඒ කාලේ සෝෂල් මීඩියා කියලා දෙයක් නැහැ. ඊතර සොචිරියෝ හොන්ඩාට සිද්ධ වෙනවා ඒ කාලේ ඉඳපු ලොකු දැවැන්ත තරගකරුවන් එක්ක කරට කර ගැටෙන්න ඔවුන් යුද වදින යුද පිටියකට සචිරියෝ හොන්ඩාගේ යුද උපකරණ ටික දාන්න. උදාහරණයක් විදිහට ලොකු රේසිං මෝටර් බයික් කම්පිටිෂන් තියෙන තැන් වලට සොචිරියෝ හොන්ඩා එයා වෙනම මෝටර් බයික් ඩිසයින් කරලා ඒ කම්පිටිෂන් වලට යවනවා. ඒ කම්පිටිෂන් වලින් දිනන වාරයක් ගානේ ඔහුගේ බ්‍රෑන්ඩ් එක තවත් ස්ට්‍රෝං වෙනවා. ඉතින් මේ හැමදේම ගත්තට පස්සේ හොන්ඩා අද හදලා තියෙන්නේ බ්‍රෑන්ඩ් එකක් විතරක් නෙවෙයි විශ්වාසයක්. මොකද හොන්ඩා වාහනයක් ගත්තත් හොන්ඩා රොබොටික්ස් ගත්තත් හොන්ඩා එයාප්ලේන් එන්ජින් එකක් ගත්තත් ඒ හැමදේම පිටිපස්සේ ලොකු විශ්වාසයක් හදලා තියෙනවා. නැත්තම් හිතන්න මිනිස්සු හොන්ඩා වලට මෙච්චර පිස්සුවෙන් හොන්ඩා වාහන මිලදී ගන්න හොන්ඩා බයික් මිලදී ගන්න මෙච්චර පිස්සුවෙන් මිනිස්සු ඒ පස්සේ දුවන්නේ නැහැ. මෙන්න මේ විශ්වාසය කියන දේ තමයි අපි අපේ දෙයක් ගොඩ නගනවා නම් අපි වැඩිපුර ફોකස් එකක් දෙන්න ඕන දේ. ට්‍රස්ට් එක බිල්ඩ් කරන්න ඒ ට්‍රස්ට් එක උදව් වෙනවා. ඔයාගේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරගන්න, ඒ වගේම ග්‍රෝ කරන්න. අපි වැඩ කරන්න ඕන මිනිස්සුන්ගේ ට්‍රස්ට් එක ඔළුව තුල හදන්න. මේ විදිහේ මිනිස්සුන්ගේ ජීවිත කතාව හොය කියවන්න. මේක පැෂන් එකක් කරගන්න. මොකද මෙයාලගේ ජීවිත කතාව වලින් ගොඩක් දේවල් අපට අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන්. අපේ ජීවිත සලකනකොට මෙයාලට ආපු ප්‍රශ්න වලින් ඇත්තටම අපට ආපු ප්‍රශ්න නුසලකා හැරිය හැකි. ඉතින් මේ විදිහේ දේවල් ඉගෙන ගන්නකොට මේක ලොකු මොටිවේෂන් එකක් වෙනවා. ඔයාගේ පාත් එක ක්ලියර් කරගන්න පුළුවන්. ගොඩක් දේවල් ඉගෙන ගන්න ගමන්. ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න, නැත්නම් මට ඊමේල් එකක් දාන්න. අලුත් වීඩියෝ එකක් අරගෙන මම ආයෙත් එන්නම්. බොහොම ස්තුතියි.